සුබ දවසක් විශ්වපුරා YouTube channel එකත් එක්ක එකතු වෙන්න ඔයාලා හැමෝටම. ඔයාලා අහලා තියෙනවද මේ ලෝකේ නගරයක් තියෙනවා කියලා? ඒ නගරය ඇතුලේ කිසිම කෙනෙකුට මැරෙන්න තහනම්. ඉතින් මෙන්න මේ විදිහට මැරෙන්න තහනම් නගරයක් ගැන තමයි අද අපි අපේ මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එන්නේ. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකේ ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා අපි මේ නගරය මොකක්ද ඒ පිළිබඳව විස්තර කතා කරමු. ලෝකයේ තියෙන මැරෙන්න තහනම් නගරයක් ගැන කතා කරනවා කියලා තමයි අද අපි මේ වීඩියෝ එක පටන් ගත්තේ. නෝර්වේ වල තමයි මෙන්න මේ නගරේ තියෙන්නේ. නෝර්වේ වල තියෙන ලොන් ඉයර් බෙයින් කියන නගරේ තමයි මෙන්න මේ විදිහට මිනිසුන්ට මැරෙන්න තහනම් කරලා නීතියක් පනවලා තියෙන්නේ. මේ නගරේ පිහිටලා තියෙන්නේ උත්තර ධ්‍රවයට හරිම කිට්ටු වෙන නිසා අවුරුද්ද පුරාවටම එහි තියෙන දරා ගන්න බැරි අධික සීතලක්. මේ සීතලත් එක්ක ශීත කාලයට සාමාන්‍යයෙන් එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක -14 ඉඳලා සෙල්සියස් අංශක 20 දක්වා අඩු වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. උපරිම සීතල දවස්වලට සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක -50 වගේ වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් සෙල්සියස් අංශක -50ක් කියන්නේ විනාඩි කිහිපයක් සීතලේ හිටියොත් ඇඟේ තියෙන ලේ වුණත් ගල් වෙන්න පුළුවන් තරම් සීතලක්. ඉතින් ඒකෙන් ඔයාලට තේරෙනවා කොච්චර දුෂ්කර නගරයක්ද කියලා මේ නගරය. ඉතින් මේ නගරයේ මිනිස්සු ගොඩක් ජීවත් වෙනවා. ඒ නිසාම තමයි මෙන්න මේ විදිහේ අමුතු නීතියක් මේ නගරයට පනවලා තියෙන්නේ. මේ නගරයේ කවුරු හරි කෙනෙක් මැරෙන්න කිට්ටු වුනහම අනිවාර්යයෙන්ම ප්ලේන් එකක නැගලා නෝර්වේ වල තියෙන වෙනත් නගරයකට යන්න ඕනේ. ඒකට හේතුව තමයි මේ නගරයේ කෙනෙක් මිය ගියොත් ඒ කෙනාව වල දාන්න බෑ. මොකද මේ නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -50ක් වගේ අධික සීතලක් තියෙන නිසා මේ වලලන මිනි කවදාවත් දිරන්නේ නැහැ. අවුරුදු 100ක් දක්වා පරණුණත් මේ මිනි අලුතෙන් මිය ගිය කෙනෙකුගේ මිනි වගේම තියෙනවා. ඒකේ තියෙන භයානකකම තමයි මේ මිය යන කෙනා වෛරස් එකකින් එහෙමත් නැත්නම් විස බීජයකින් වගේ මොකක් හරි දෙයක් නිසා මිය ගියොත් අවුරුදු 100ක් යනකම්ම මේ මෘතදේහය ඇතුලේ මේ වෛරස් එක පවතිනවා. ඉතින් කිසියම් අවස්ථාවකදී මේ මෘතදේහය දිරන්න පටන් ගත්තොත් ඒ වෛරස් එක එළියට එන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා ඒ අනාරක්ෂිත බවෙන් මිදෙන්න තමයි මෙන්න මේ විදිහට නීතියක් පනවලා තියෙන්නේ. මේ නගරය ඇතුලේ කෙනෙකුට මිය යන්න තහනම් කියලා. ඒ විදිහට මරණාසන්න වෙන කෙනෙක් අනිවාර්යයෙන්ම මේ නගරෙන් එළියට අරගෙන යන්න ඕනේ. ඒක තමයි මේ නගරේ තියෙන නීතිය. ඒ විතරක් නෙමෙයි මේ අමුතු නගරේ තවත් අමුතු නීතියක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ රටේ එහෙම නැත්නම් වෙන රටක තුවක්කුවක් අතේ තියාගෙන නගරේ ඉන්න එක නීති විරෝධී වැඩක්. ඒත් මේ නගරේ එහෙම නැහැ. මේ නගරේ එළියට යනවා නම් අනිවාර්යයෙන්ම තුවක්කුවක් අතේ තියාගෙන යන්න ඕනේ. ඒක තමයි නීත්‍යානුකූල විදිහ. ඒකට හේතුව තමයි මේ නගරය උත්තර ධ්‍රවයට ගොඩක්ම කිට්ටුවෙන් තියෙනවා කියලා මම කලිනුත් කිව්වා. ඉතින් ඉතා සීතල නගරයක්. ඉතින් මේ නගරේ ඕනම අවස්ථාවකදී හිමවලසෙක් හම් වෙන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ හිමවලසෙක් හමු වුණොත් ඒ හිමවලසගෙන් ආරක්ෂා වීමට තමයි මේ විදිහට තුවක්කුවක් අරගෙන යන්න අවසර දීලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි නෝරලිය වගේ ගියොත් එහෙම නැත්නම් AC එක සෙල්සියස් අංශක 20ට 23ට වගේ අඩු කරලා අපි පාවිච්චි කරත් ගොඩක් සීතල අපිට දැනෙනවා. ඉතින් අපි ඒ වගේ උෂ්ණත්වයක ඉන්න හරිම අමාරුවෙන් තමයි ඉන්නේ. ලංකාවේ උෂ්ණත්වය නම් ගොඩක් වෙලාවට සෙල්සියස් අංශක 28ක් 30ක් 32ක් වගේ ප්‍රමාණයෙන් තියෙන්නේ. ඉතින් ඒ වගේ උෂ්ණත්වයක් පුරුදු අපිට සෙල්සියස් අංශක -50ක් කියන්නේ ගොඩක්ම දරා ගන්න බැරි සීතලක්. ඒ නගරේ ඉන්න මිනිස්සු මොනතරම් දුෂ්කර අවස්ථාවකද ඉන්නේ කියන එක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදිහට තමයි මේ මිය යන්න තහනම් නගරේ වීඩියෝ එක අපි ඔයාලට අරගෙන ආවේ. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න ඔයාලා කැමති නම් අනිවාර්යයෙන්ම විශ්වපුරා YouTube channel එක subscribe කරන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell button එක click කරන්න. ඒත් එක්කම මේ වගේ වීඩියෝස් ඔයාලගේ යාළුවන්ටත් බලන්න කැමති නම් මේ වීඩියෝස් අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම අපේ වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න. එහෙනම් ඉතින් මේ වගේම ලස්සන වැදගත් වීඩියෝ එකකින් ආයෙත් දවසක අපි හමු වෙමු.